අපි දේවක ආරාධනාව සිදු කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං මෙතන ඉන්නවද තරහ යන අය නැද්ද? තරහ යනවා කේන්ති යනවා පොඩ්ඩ පෙරේ එහෙමයි නැද්ද? ඉන්නවද නැද්ද? ඉන්නවා. පෙන්නන්නේ බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා එක්තරා හාමුදුරුවෝ කෙනෙක්. මේ හාමුදුරුවන්ගේ නම තමයි මෝලිය පග්ගුණ තෙරුන් වහන්සේ. මොකද්ද නම? මෝලිය පග්ගුණ තෙරුන් වහන්සේ. අට කතාවේ පැහැදිලි වෙනවා මෝලිය පග්ගුණ තෙරුන් වහන්සේ නැත්නම් මෝලිය කියලා කියන්නේ ඉස්සර ගිහි කාලේ උන්වහන්සේ කොණ්ඩේ උඩට තියලා ගැට ගහලා කියන්නේ මෝලියක් හිටින්නේ කියන්නේ සාමාන්‍ය ගිහියක් වගේ ආන්නේ නිසා අට කතාව පැහැදිලි කරනවා මෝලිය කියලා නම දෙන උන්වහන්සේගේ නම පග්ගුණ මෝලිය පග්ගුණ කියලා නම පට බැඳුනේ ඒ නිසා. ඉතින් කොහොම හරි පැවිදුණායින් පස්සේ මේ හාමුදුරුවෝ මේ මෝලිය පග්ගුණ හාමුදුරුවෝ පින්වත්නි නිතරම මෙහෙණින් වහන්සේලාත් එක්ක ගැවිසෙනවා. අවේලාවේ මෙහෙණින් වහන්සේලා වැඩින් මෙතනට යනවා එනවා. මේක දැකපු කල්යාණ මිත්‍ර වික්ෂුන් වහන්සේලා පිරිසක් උන්වහන්සේට ප්‍රකාශ කරනවා අවේලාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවානේ කියලා තියෙනවානේ යන්නට එපා කියලා මේ මෙහෙණින් වහන්සේලා හම්බෙන්නේ වගේම නොකල යුතු දේවල් සඳහා ඕම එලෙස කල්යාණ මිත්‍ර වික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළයින් පස්සේ
මේ මූලිය පකුණ හාමුදුරන්ට බොහොම කේන්ති යනවා. බොහොම තරහෙන් යුක්තව පින්නත් නේ දොස් කියන්න ගන්නවා. අර වැරද්ද පෙන්නලා දීපු හාමුදුරුවෝ. ඒ විතරක් නෙවෙයි මේ මූලිය පකුණ හාමුදුරුවෝ ළඟ මෙහිණින් වහන්සේලාට කවුරු හරි ඇවිල්ලා බැන්නොත් දොස් කිව්වොත් මේ මූලිය පකුණ හාමුදුරුවන්ට අධික කේන්ති යනවා. ඒ විතරකුත් නෙවෙයි මෙහිණින් වහන්සේලා ළඟ මූලිය පකුණ හාමුදුරුවන්ට කවුරු හරි බැන්නොත් මෙහිණින් වහන්සේලාට කේන්ති යනවද නැද්ද? කේන්ති යනවා. බලන්න මේ ප්‍රකාශය අර කල්යාණ මිත්‍ර වික්ෂුන් වහන්සේලා බුදුහාරන්ට ප්‍රකාශ කළා. භාග්‍යතුන් වහන්සේ මේ ලෙස මේ මූලිය පකුණ හාමුදුරුවෝ සිදු කරන ක්‍රියාවක්. අන්නේ වෙලාවේ පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ මේ මූලිය පකුණ තෙරුන් වහන්සේට ආමන්ත්‍රණය කරන වික්ෂුන් වහන්සේ නමක් අතේ පණිවිඩයක් යවනවා. මූලිය පකුණ තෙරුන් වහන්සේට එන්න කියන්නේ කියලා. මේ මූලිය පකුණ හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ ඒ උන්වහන්සේ ඉන්න කියපු නිසාවේ වඩිනවා. මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ විමසනවා මූලිය පකුණ ඔබ මේ අවේලාවේ මෙහිණින් වහන්සේලා හමු වෙන්නද යනවද? ආන්නේ වෙලාවේ එහෙමයි භාග්‍යවතුන් වහන්සේ බුදුහාර ඉස්සරහ බොරු කියන්න පුළුවන්. මොකද වෙන්නේ බොරු කිව්වොත්? හිස හක්කඩකට පැලෙනවා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේටම පේන්නේ නැද්ද? පේන උන්වහන්සේට පරිචිත්ත විචාරණ ඥානය තියෙනවා. අන් අයගේ හිත දකින්න පුළුවන්. ඒ නිසා කවුරුත් බොරුවක් කියන්නේ නැහැ. ආන්නේ වෙලාවේ පින්නතුනේ මේ මූලිය පකුණ හාමුදුරන්ගේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. පකුණය ඔබ යවේලාවේ වඩින එක වැරදි. එහෙම සිද්ධ කරන්න එපා. ඔබ යම් කරුණක් පැහැදිලි කරලා දෙද්දී අධිකව කීර්ති ගන්න එපා. කීර්තිය කියලා කියන්නේ තමන්ගේම අපකීර්තියට, තමන්ගේම විනාශයට හේතුවක්. ඇයි භාග්‍යවතුන් වහන්සේ තමන්ගේම විනාශයට, අපකීර්තියට මේ තරහ යන එක හේතුවක් කියලා කිව්වේ? කරුණු කාරණා දැනගෙනයි භාග්‍යවතුන් වහන්සේ කිව්වේ. මම ඒකයි ඔයයන්ට තරහ යන්නේ නැති කියලා. කේන්ති යන්නේ කියලා. බලන්නකො භාග්‍යවතුන් වහන්සේ මේ සඳහා මේ මූලිය පකුණ තෙරුන් වහන්සේට පැහැදිලි කරනවා. අතීතයේ හිටියා එක්තරා දාසියක්. ඒ දාසිය තමයි කාලිදාසිය. මොකද්ද නම? කාලිදාසිය. මේ දාසිය වැරදෙනවරකම් කළේ බේදේහිකා කියන සිටු දියණියට. සිටු දියණියගේ නම මොකද්ද? බේදේහිකා. මේ වේදිකා කියන සිටු දේවිය බොහොම ගමේම හැම කෙනෙක්ගේම ප්‍රසාදය ලැබුත් කෙනෙක්. බොහොම සාන්ත, උපසාන්ත, ප්‍රසන්න ඉදුරන් නැති, බොහොම කේන්තියන්නේ නැති, බොහොම හොඳ කාන්තාවක් හැටියට තමයි මේ ගමේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ කාලිදාසී දිනුනා පින්නන්නේ ඇත්තටම මගේ ආර්යාව. එහෙම නැත්නම් මං වැඩ කරන ගෙදර සිටු දියණිය ඇත්තටම ඔබ සාන්ත කෙනෙක්ද? සාන්ත කෙනෙක්ද? කරුණාවන්ත කෙනෙක්ද? අන්න කියලා හොයලා බලන්න ඕන. ආන්නේ වෙලාවේ මේ මොකද දෙන්නේ? වෙනද පින්නත් පාන්දර හිතන්නකො අපි සරල උදාහරණයක් 4ට නැගිටිනවා කියලා මම ගෙදර වැඩ කරන්නේ නිදාසිය මෙදා මොහොත මම 5ට විතර ඇවිල්ලා දැන් වෙනදට වඩා කොච්චරක් පරක්කුද? පැයක් විතර.
ආවා සිටු දිනිය පහවදා බොහොම කේන්තියේ සාමාන්‍ය අපිට කේන්ති ගියාම මොනවා කියන්නේ මොකක් හරි දෙයකට කේන්ති ගියාම නේ ඇස්තෙන් උඩයවලා නේ කොහොමද අපි බොහොම සැඩපරස වචනින් තමයි කතා කරන්නේ දොස් නගන්නේ බලන්නකෝ අපි වැරද්දක් නම් ස්වාමියාට හරි බිරිඳට හරිනේ කාට හරි දරුවෙක්ට හරිනේ අපි බයින විදිහනේ තරහ ගියාම එක ගහන්න වගේ යනවා ගහන්නේ නැනේ නේද අමුතු කේන්තියක් ආන්නේ කේන්තියම මේ වේදේවිකා සිටු දිනේට ඇයි මේ පරක් වෙලා නැගිට්ටා කියලා දෙවෙනි දවසේ මොකද කළේ තවත් පැයක් පරක් වෙලා නැගිට්ටා හතරට නැගිට්ටා නම් පහුවෙනිද පහට නැගිට්ටා දැන් ඊටත් පහුවෙනිද දෙවෙනි දවසේ 6ට විතර නැගිට්ටා දැන් ඊටත් අවශ්‍ය දෙන්නේ ඇයි ඊට අසනීපද ඊට මොකද වෙලා තියෙන්නේ ඊ මොකද මේ වැඩපල ඔක්කොම පාඩු කරගෙන මේ දවල් වෙනව නැගිටින්න වෙලාවක් නැහැ උයන්න පියන්න ඔහොම දොස් නගන්න ගත්තා පළවෙනි දවසටත් වඩා සැඩපරස විදිහට දොස් නැගුවා ඒ වෙලෙත් ඇයි කියනවා මේ පාරම්පරා නැගිටින්න නිින්ද ගියා ඔය වගේ ප්‍රකාශ තුන්වෙනි දවසේ දැන් උදා වෙනවා තුන්වෙනි දවසේ ඊටත් වඩා පැය කිහිපයක් පරක් වෙලා නිකිට්ටා මේ පැය කිහිපයක් කියලා මම මේ උදාහරණයක් පැහැදිලි කරන්නේ හරිද වෙනදා 4ට නැගිට කාන්තාව 16 දැන් 7ට 8ට විතර වගේ තමයි නැගිටින්නේ දැන් මොකද වෙන්නේ ආවා බොහොම කේන්ති දැන් පළවෙනි දවසේ ඇයි බෙමුඩියවල බොහොම තරහ වචනෙන් කතා කළා දෙවෙනි දවසේ ඇයි බෙමුඩියවල නේ බොහොම සැඩපරස වචනෙන් කතා කළා ගහන්න වගේ ගිහිල්ලා ගෙනුවේ නෑනේ ඊට පස්සේ තුන්වෙනි දවසේ මොකක් කරන්නේ නැද්ද තුන්වෙනි දවසේ ගෙදර දොර මුල්ලේ තිබ්බ මොකද්ද සාමාන්‍ය ඉස්සර ගෙවල් වල දොර මුල්ලේ තියෙනවද මොකක්ද මෝල් ගහ අරගෙන මොකද කළේ මෝල් ගහ අරගෙන මොකද කළේ ගැහුවා කොහෙටද ගැහුවේ ඔළුවට ගැහුවා නේ කොහෙටද ගැහුවේ ඔළුවට ගැහුවා දැන් මොකද උනේ ඔළුවට ගහපුවා මොකද වෙන්නේ එක්ක ගෙඩි ගහනවා ඉදි වෙනවා නැත්නම් ඔළුව පැලෙනවා නේ මේ ඔළුව පැලුණා දැන් අර ලී ගලන අතින් හිසෙන් අත අරගෙන ඔළුවේ ලී ගලන තැනට තියලා මොකද කළේ ගම වටේම දැන් පෙන්න ගියක් ගානේ පෙන්න මෙන්න ඔයාලා උපසාන්තයි සාන්තයි කේන්තියන්නේ ඕම හොඳ කාන්තාව කියන කෙනා මෙන්න මගේ ඔළුව පැලුවා ඇය බොහොම අධික කේන්ති යන කෙනෙක් ඇය මෙන්න මගේ ඔළුව පැලුවා කේ ගම වටේම දුවනවා දැන් මොකද උනේ අන්න ගමේම හැම කෙනෙක් තුළම අප්‍රසාදිතපත් වුණා අර කීර්තිය ප්‍රසන්න ඉදුරන් නැතිනේ සාන්ත උපසාන්ත කියන ගති පැවතුම් එයාගාව තියෙනවා කියලා ගමේ අය දැනගෙන හිටියනම් ඒ ඔක්කොම යාට නැති වුණා හිතුණා අන්න බලන්න පිළිගන්න ඒ යමුනේ මොකක්ද හේතුව ඒකට ප්‍රශ්නයක් අහද්දී උත්තර දෙන්න නැත්නම් මේ වගේ කවියක් කියන්නේ හොඳද කැලයක් නොටද කැලේ ආලි ඉක්නනම් ඇතෙක් නොටද ඇතෙක් උට දාල දෙක නැත්නම්
මිනිහෙක් නොටද මිනිහාට ඔළුවක් නැත්නම් ඔළුවක් නොටද ඔළුවේ මොලයක් නැත්නම් කැලයක් තිබ්බට වැඩක් නැහැ. ඒ කැලේ අලියෙක්ව ඇතෙක් නැත්නම් ගාම්භීරකමක් නැහැ. ඇතෙක් වුණාට වැඩක් නැහැ. ඇතාගේ දල තුල නේ දල නැති ඇතෙක් වුණොත් නේ වැඩක් නැහැ. දල නැත්නම් මිනිහෙක් වුණාට වැඩක් නැහැ. මිනිහට ඔළුවක් නැත්නම් ඔළුවක් තිබුණාට වැඩක් නැහැ. ඒ වේ මොලයක් නේ අහන දේවල් වලට උත්තර දෙන්න බයද? නෑ අපි මේ ධර්මයේ සාකච්ඡා කරගෙනයි යන්න ඕනේ. එහෙනම් බලන්න පින්නන්නේ. ඇයට මේ ලෙස සිද්ධ වුණේ අධික කේන්තිය නිසා. දැන් ගමේම අප්‍රසාදයටපත් වුණා. ඔය ඇත්තන්ට තරහා ගියාම ඔය වගේ දේවල් කරන්නේ නැද්ද? අහුවෙනකින් දමලා ගහන්නේ නැද්ද? එහෙනම් හොඳයි. නේ අධික කේන්තිය කියලා කියන්නේ අපිට බලන්නකො පැරණක වෙන ඉවසීමේ සනසීම ලැබෙනවා. අයකේම නම් කියනවානේ ඉවසන දනා රුපුවිදේ ජයබදී කියනවානේ. ඉවසීම තුලින්මයි අපිට සනසීමක් තියෙන්නේ. මමත් මගේ ජීවිතේ මට එන ප්‍රශ්න මට එන ගැටලු පුළුවන් තරම් ඉවසනවා. හිතන්නකො ගෙදර පවුල සම්බන්ධයෙන් ඔය ඇත්තු නේ පවුල වල නිතරම එක්කෝ මොකීකට හරි රණ්ඩු වෙන අවස්ථා තියෙනවා නේ. ඒ අවස්ථාවක දෙන්නාම එකට එක නේ තරහින් කේන්තියෙන් කටයුතු කළොත් වෛරයෙන් වෛරේ කවදාවත් නේ තරහින් කවදාවත් එක තිබීමක් වෙන්නේ නැහැ. එකිනෙක ඉවසුවොත් ඒක ඉවරයක් වෙනවා නිමාවක් වෙනවා. එහෙනම් පින්නන්නේ ඉවසීම තුළ තමයි අපිට සැනසීමක් ලැබෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කවදාවත් වෛරයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ක්‍රෝධය අධික කේන්තියෙන් අපිට ජීවිත යහපතක් ලබන්න බෑ. භාග්‍යතුන් වහන්සේ උපමා පහක් පිළිබඳව මේ කග්ගචූපම සූත්‍රයේ පැහැදිලි කරනවා. පින්වත්නි යම්සි මිනිස්සේ උදැල්ලක් කූඩයක් අරගෙන එනවා. මම මේ පොළව නොපොළවක් කරමි. මම මේ පොළව අනිත් පැත්ත හරවනවා කියලා හිතාගෙන. මොකක් කියලා හිතාගෙනද? පොළව අනිත් පැත්ත හරවනවා. කියන්නේ කොටලා කරලා ඉවර කරන්න පුළුවන්ද? මේ මහා ඝන පෘථිවිය අනිත් පැත්ත හරවන්න පුළුවන්ද? නිෂ්පලයි. ආන්නේ වගේ තමයි වෛරයෙන් වෛරේ ක්‍රෝධයෙන් ක්‍රෝධේ අපිට සැනසීමක් යහපතක් ලබන්න බෑ. ඒ විතරක් නෙවෙයි යම් මිනිස්සෙක් පින්සලක් අරගෙන නොඑක් පාට අරගෙන යනවා අහසේ චිත්‍ර අඳින්න කියලා හිතාගෙන මොනා කරන්නද? අහසේ චිත්‍ර අඳින්න. පුළුවන් දෙන්නේ අහසේ චිත්‍ර අඳින්න? බැයිද? බැයි. නිස්පලයි නේ. ඒ විතරක් නෙවෙයි. යම් කිසි මිනිස්සෙක් පුළුවන් දැකලා දිනවනේ. අපේ ඉස්සර පැරණි කාලේනේ අපි කරන්ට් එක ගියාම අදටත් ගොඩක් කරනවා. පුළුවන්ක් අරගෙන ඒ පුළුවන්ෙන්ම පොල් වලකින් ගැට ගන්නනේ. ඉන්දර තියාගෙන මහා මුහුද උණු කරන්න යනවා. මහා සයුර උණු කරන්න. පුළුවන්. බෑ. මහා මුහුද පුළුවන් ඒක හුලුවත්කින් උණු කරන්න නේ. නිස්පලයි. දැන් උදාහරණ උපමා කීයද? කීයද? 3යි. 4 සරසර බර කියන සද්දෙන්ද බලලමක් අරගෙන අවුවේ වේලලා හරිනේ කවුරු හරි ගලකින් හරි ලියකින් හරි උත්සාහ කරනවා
අර බලල්හම පිරිමදි මේ සරසර බරබර කියන හඬ ගන්න. පුළුවන්ද? බෑ ඉස්පරයි. අන්න ඔය හතර භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. කවදාවත් සිද්ධ වෙන්නේ නැති දේවල් කරන්න බෑ. නිස්පරයි. ආන්නේ වගේ තමයි මහණෙනි. වෛරයෙන් වෛරය, ක්‍රෝධයෙන් ක්‍රෝධය කවදාවත් සැනසීමක් ලබන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේ බලන්නකො පැහැදිලි කළේ කොහොමද? නහි වේරේන වේරාණි සම්මන්තිද මුදාචරං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. වෛරයෙන් වෛරය නොසංසිදී, අවෛරයෙන් වෛරය සංසිදී. පින්වත්නි, ඒක තමයි සනාතන ධර්මතාවය. මේ ලෝකෙ හැටි. එහෙනම් අපි ඉවසන්න ඕනේ කොහොමද කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට පැහැදිලි කරනවා. පින්නන්නේ මේ කකචූපම කියන සූත්‍රයේ පැහැදිලි කළේ කකච කියලා කියන්නේ කීයකට? උපමා කියන්නේ කීයටක් දෙපැත්තක පෙන කීයටක්. උපමා කරගෙන දේශනා කරපු සූත්‍රේ නිසා තමයි මේක කකචූපම සූත්‍රය කියන්නේ. අන්න අවසානයේ 9 මාර්ගයෙන් උපමාව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. අපි ඉවසන්න ඕනේ කොයි වගේද මොන වගේද? යම්කිසි මිනිස්සෙක්ව සොරු පිරිසක් ඇවිල්ලා ගහක බඳිනවා, අත වෙනම, එක අතක් වෙනම, අනිත් අත වෙනම, කකුල් දෙකක් වෙන් වෙන්ව බැඳලා අර දෙපැත්ත කැපෙන කේතක් අරගෙන කපනවා. අත කපනවා, අනිත් අත කපනවා, කකුල කපනවා, අනිත් කකුල කපනවා, එක එක අවයව එක එක විදිහට වෙන් කරනවා කපලා. පිටින් එතකොටත් අපිට ඉවසන්න පුළුවන් වෙනවා කියනවා. ඉවසීම ඒ තරම් අපි ප්‍රගුණ කළ යුතු වෙනවා. බානුක සාන්තිවාදී ජාතකයේ අපේ බෝසතාණන් වහන්සේගේ බුදු චරිතය බලන්න. පිටන්නේ අපිට ඉච්ඡා ඉවසන්න පුළුවන්. බැහැ පිටන්නේ. කවුරු හරි වචනයක් කිව්වොත් අම්මාට තාත්තට හරි පරස වචනයක් නේ, අම්මට තාත්තට ඕනේ අපිට කිව්වොත් පරස වචනයක්. අපි අධික කේන්ති ගන්නවා. අධික කේන්තිය කියලා කියන්නේ පිටන්නේ විනාශයට හේතුවක්. ඒ නිසා කවදාවත් අධික කේන්ති ගන්න එපා. අධික කේන්තිය තුළින් ඔබේ ජීවිතයට අවඩක් අයහපතක්මයි වෙන්නේ. ඒ නිසා ඒ කාරණාව හොඳින් සිහිය තබා ගන්න. ඉතින් මේ උතුම් ධර්ම දේශනාවේ අපි ජීවිතයට අරගන්න ඕනේ මොකක්ද? ඉවසීම කියන එක. නේද? ඉවසීම කියන එක අපි තුළ ඇති කරගන්න ඕනේ. ඉවසීම කියන තැන අපට දිවේන සැනසීමක් උදා වෙනවා. ආන්නේ බව මේ උතුම් ධම්ම දේශනාවෙන් ඔයත් අද දේශනා කළේ.